බලන්න ලස්සන ගෝල්ඩ් ෆිෂ් ටක්. Just your butt. King of the ocean world. Hi guys, welcome to Herandia. Right. අපි උදේම ඉතින් අද ආවා සී ලයිෆ් එකට. උදේ 10ට තමයි ඕපන් කරන්නේ. අපි ඉතින් ඉතින් 9 මාර්ට වගේ කියලා. ඉතින් අපි උදේම ආවා. උදේ 10 ඉඳන් රෑ 8 වෙනකම් Open. ඕපන්. අන්තිමට ලාස්ට් එන්ට්‍රි එක තියෙන්නේ රෑ 7ට. ඔව්. ඉතින් මේ අපි ඉන්නේ රජ්ජතේවි ළඟනේ. ඉතින් අපි එතන ඉඳන් සියම් වලට ආවා සුකුම්බිත් ලයින් එකේ ට්‍රේන් එකේ තමයි ආවේ. අපිට බාත් 17ක් වගේ තමයි ගියේ එක්කෙනෙක්ට. ඉතින් මේක මේ කවුරු කොහෙන් ආවත් සුකුම්බිත් ලයින් එක හරිය මෙතන BTS එකක් තියෙනවා. සියම් BTS එක. එතනට එන්න. එතනින් ඇවිල්ලා එළියට ආවට පස්සේ තියෙනවා මොකද සියම් පැරගන්. ඔව්. සියම් පැරගන් shopping mall එකට එන්න. ඒකේ gate number 1 එක ළඟ තමයි entrance එක තියෙන්නේ. basement එකට යන්න ඕනේ ඒකේ. ඉතින් gate 1 එකෙන් එන්ටර් වෙච්ච ගමන් වගේ වම් අත පැත්තේ තියෙනවා එයාගේ entrance එක. ඉතින් එතනට එන්න අපිට එක්කෙනෙක්ට ගියා. දැන් අපි ගත්තා සී ලයිෆ් එකයි මැඩම් කුසේටයි දෙකේම ටිකට් එක ගත්තා. දැන් මේ පාර නම් ගත්තේ මේගොල්ලන්ගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකම තමයි ගත්තේ. මොකද මේ අනිත් ඒවායින් හොඳ ඩීල්ස් මට හම්බුනේ නැහැ. සාමාන්‍යයෙන් බාත් 20 30 වගේ අඩුවෙන් තමයි තිබ්බේ. ඒ නිසා මම ඔෆිෂියල් වෙබ්සයිට් එකෙම ගත්තා. මොකද මේ පාර අපි ගත්තේ බිග් ටිකට් කියලා එකක්. ඒ කියන්නේ සී ලයිෆ් එකයි මැඩම් කුසේටයි දෙකම බලන්න යන්න පුළුවන්. කම්බයින් පැකේජ් එක ගත්තාම සාමාන්‍යයෙන් දෙකම වෙන වෙනම ගන්නට වඩා 130ක් හරි 40ක් හරි ප්‍රයිස් එක අඩුයි. ඒ නිසා මේ බිග් ටිකට් කියලා එක අපි ගත්තා. ඒක එක්කෙනෙක්ට වුණා දැන් මේ පීක් මේ කාලේ පීක් තමයි යන්නේ. එක්කෙනෙක්ට වුණා 1189ක් වුණා. ඔව් 1189ක් වුණා එක්කෙනෙක්ට ටිකට් එක. ඉතින් අපිට මේ දෙකම විසිට් කරන්න පුළුවන්. අපි සී ලයිෆ් එකේ එන්ට්‍රන්ස් එකට ආවා. මෙතන ඉන්ෆෝමේෂන් කවුන්ටර් එකක් තියෙනවා. මේකෙන් දන්නේ චෙකින් වෙන්නත් තියෙනවා. අපි නිකන් අහලා බලමු. right අපේ ටිකට්ස් ටික ස්කෑන් කරන්න මෙතන. අපි ඉතින් මේ සී ලයිෆ් එකට ආවා. තව දෙයක් අලුතින් දැනගත්තා. ඔයගොල්ලෝ මේ ඔන්ලයින් බිග් ටිකට් එක ගන්නව නම් ෆස්ට් එන්ට්‍රි තියෙන තැනින් තමයි මේ කියන්නේ මුලින්ම යන තැන. හිතන්නකෝ දැන් සී ලයිෆ් එක ගත්තා කියලා. සී ලයිෆ් එකෙන් ගත්තා නම් මැඩම් තුසේට දවස් 7ක් වෙනකම් වැලිඩ්. මැඩම් තුසේටෙන් බිග් ටිකට් එක ගත්තා සී ලයිෆ් එක දවස් 7ක් වැලිඩ්. ඉතින් හරියට මේ අර ගන්න තැන බලන්න බිග් ටිකට් එක. හොඳයි දෙකින්ම ගන්න පුළුවන්. තව දෙයක් මේ මෙතන ගන්න කිව්වොත් මෙතනට ඇවිල්ලා ෆිසිකලි ගන්න කිව්වොත් 1390ක් වෙනවා. අපි අතට යනවා. මේක බබා මේ අමුතු මේ කරල් එකක් තියෙන ලස්සනයි ඒක. ඒක ලුමිනස්. අර ලුමිනස් නේ. මේ පිරමිඩ් බටර්ෆ්ලයි ෆිෂ්. මෙයාලා මේ ටැන්ක්ස් මාර ලස්සනට හදලා තියෙනවා. හරි කලර්ෆුල්. කොරල් මේ ඇත්ත කොරල් නැත්තම් පේන්ට් කරලාද මේගොල්ලෝ? ඇත්ත කොරල්ස් මට හිතෙන්නේ මේ පේන්ට් කරලා. මේ තමයි ඉන්නේ කෙනා. මැන්ඩරින් ෆිෂ් කියන කෙනා අර බලන්න. අර එයාට කෙනා. මැන්ඩරින් ෆිෂ්. හරි ලස්සනයි. යා මාර ලස්සන. මේ අනිත් අය ඉන්නේ නිකන්. මෙන්න සී හෝස්ලා ඉන්නවා. හරි ලස්සනයි මෙයා. එයා නිකන් මකරෙක් වගේ. නිදි. මෙයාලා නිදි පේනවද? අනේ හරි ලස්සනයි. වෙන්න ඉන්න අමුතු කෙනෙක්. හරි ලස්සනයි. පින්කිෂ්. මම දැක්කේ මේ කොරල් එකක් වගේ මාළුවෙක්. ඔව් මෙයා ගැන මේ ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා ලොකු. එයාලගේ ලයිෆ් සයිකල් එක. මේ ඉන්නේ බ්ලූ ටැන්ක්ස්ලා. ඒක ගොඩක් ලොකු ටැන්ක් එකක්. අපේ අතන මේ ටැන්ක් එක මීටර් 6ක් උසයි. අර දිග જાතියෝ අර අමුතු දිග જાතියෝ එන ලොකුයි මේ මාළු. ලොකු මාළු ඉන්නේ.
ඔන්න අපි දැන් යනවා ෂාක් මිෂන්. ෂාක්ලා ඉන්න බලන්න යන්නේ කොහෙන්ද බලන්න දෙන්නේ? යට ඉන්නේ. මට සිතෙනවා වෙන අර දැදි ෂාක්ලා නේද? නිකන් බයයි දෙක මට රා. බඩ ගන්නවා. මෙන්න පෙන්ගුයින්ස්ලා ඉන්නවා. අනේ නිදි. අර ඒගොල්ලන්ට හදලා තියෙනවා රත්. මේ මෙතන හරියට සීතල. මේක අනිවාර්යෙන් -70 නේ. -70. සෙට් එකම ඉන්නවා. ඒකට බහැලා පීනන්න පූල් එකකුත් තියෙනවා. දැන් මේ බෝට් එකේ ෂාක්ස්ලා බලන්න යාළුවගේ ටැංක් එකට යන්න පුළුවන්. මෙන්න මේ බෝට් එකේ. බාත් 300ක් ගන්නවා එක්කෙනෙක්. ඔව් කෙනෙක්ගෙන් බාත් 300ක් ගන්නවලු. බලන්න ඕන අපි මේක තාම පටන් ගත්ත විතරනේ. ඔව් තාම පටන් ගත්ත විතර නෑ පොඩ්ඩක් බලන්න එන්න. රයිට්. අනේ මේ මාල්ට් එක මේගොල්ලෝ හදන්න බැරිද දැන් ලංකාවේ? බැරි නේ. නීමෝස්ලා ගොඩක් ඉන්නවා. බලන්න. එන්නෝස්ලා හොඳේ? සී හෝස්. මෙන්න මෙයාලෝනේ අපි දකින්නේ. සී හෝස්ලා අරගොල්ලෝ ලයන් හෝස්ලා. මේ සී හෝස් ඉන්නවා. එයා වැටුණා වගේ වුණා. එයාලා යන හැටි බලන්න. මේ ලොකු එක්කෙනෙක් නේද? මේ එයා ප්‍රෙග්නන්ට්. එයාලා දැල්වල එලිලා ඉන්නේ. උඩ බලාගෙන වගේ. මේ බලන්න හරි ලස්සනට හදලා තියෙනවා මේක. ආස හිතෙන විදියට. මේ කාටුන්ස් වගේ. නෑ කාටුන්ස් නෙමෙයි රියල් එකක්. මේ බලන්න මේ ටැංක් එක ලොකුයි. සියෝචි. අරගෙන මේ අපිට ඉකිරියෝ නේද? ඉකිරිනා. වෙන්න ස්ටාර්ෆිෂ් යා මුළු කොය පේන්නේ නේ ඉස්සරහින් බලන්නකෝ. කිබෙල් කින්ගර් ඉසබෙල් කින්ගර්. ඔය යන හරි ලොකුයි. අපි එන්ටර් වෙනවා ද කැනපි කියන ඒරියා එකට. මේකට හරිය ලස්සන මේ රේන් ෆොරස්ට් ඒරියා එකක් හදලා. මේ නැචරල් නෙමෙයි. Kogembo? Oh, චූටි ගෙම්බෝ ඉන්නවා. එක්කෙනා ඉන්නේ. කවද බලන්න?
රසනයනේ බලන්න. හරි ලස්සනයි තමයි. අපි දැන් මේ අන්ඩර්ග්‍රවුන්ඩ් ට්‍රේන් එකට යන්න හදන්නේ. එන්නේ එන්ට්‍රන්ස් එක. She's worried. Is he afraid? Yeah, she's afraid. You can go inside. Is he? Yeah. Mà cái ăn cắp, look at ăn cắp, go inside. Hi. Yeah, this one. Ah, Hi. yeah. Stand up, stand, Hi. stand, sunshine. Hi. It's okay. No, it's okay. මේ හතරට ගිහින් බලන්න තියෙන්නේ මේක ඇත්තටම ගිහින්. Dono? What is it? මේ Anything හැම else? එකේම යන්න පුළුවන්. Can you try it? මේ හැලෝවීන් එක නිසා මේ ඒ විදිහේ තීම් එකට තියෙන මේ දවස්වල හැමතරම එහෙමයි. බලන්න ලස්සනයි. මේක ලස්සනයි. හරි ලස්සනයි. මේ හැමතැනම ෆොරස්ට් එකක් වගේ හදලා තියෙන්නේ. මේ කියන විශේෂත්වය තමයි මේ ඔක නම් මේ නිකන් පොඩබෙල්ලෝ ඉන්නේ. ඔයගොල්ලෝ ඕමින් ඉන්නවා. එයාලා නම් ඉන්නවනේ හැමතැනම. අර තර්මෝමීටර් එකක් දාලා තියෙනවා ඒගොල්ලන්ගේ ටෙම්පරේචර් මේන්ටේන් කරනවා හරියට මේගොල්ලෝ. මේකේ ගොළු බැලද? පොඩබෙල්ලෙක් නෙමෙයි මේක ඉන්නේ අර මේ ක්‍රොකොඩයිල් ස්කින් කියලා. පොඩි අර මේ අපේ අර ඇතුලේ ඉන්නවා මේ රෙඩ් අයිට් එක කෙනෙක්. ලස්සනයි. වෙන එක පොයින්ට් එකක් නම් මත්ත කඩේ අපි මේක නම් මේ ප්ලේස් එක. ඕ. මෙයාලා හොඳට ක්ලීන් කරනවා. මේ බලන්න මෙයාලා කෑම දානවා. කමේ සංගයි. මේ බලෝ. පණ තියන අය? කෝ? මේ පණ තියන අයන කන්න දෙන්නේ. මේක තුලේ මේගොල්ලොත් එක්ක කපල් එකක්. සැපේ ආ ඉන්නවා. වතුර පුරවනවා බය නැද්ද මන්ද මේ? මුල් සැපේ ඉන්න කපල් එකක්. ෆොරස්ට් ෆ්ලෝ එක මේ තියෙන්නේ. ග්‍රීන් ටී පයිතන් ග්‍රීන් ටී. ආ මෙතන කැෆේ එකක් තියෙනවා පොඩි මේ ඇතුලේ. සී ලයිෆ් ප්‍රොටෙක්ට්. මේ තියෙන කැෆේ එක. ඇතුලේ තියෙන. ඕ මේ අර කොළපාරින් තමයි දාලා කරන් මේ මන්ද මොකෙද කියලා නේද? හරිම ලස්සනයි. මේ වගේ ටැංක් එකක් හදන්න හිතෙනවා ගෙදර. ගෙදර මේ වගේ ලස්සනට. හයිලයිට් එකක් කවුරු? හයිලයිටර්ස් ලා මෙන්න. මෙන්න. පොකුරක් ඉන්නවා. ඉන්න ලොකු ගෝල් එයා අපි කන්න දෙයි කියලා හිතලා දන්නේ. අනේ අද මෙතනින්ද. බලන්න බලන්න පොකුර පිටින් ඉන්නේ අපි කන්න දෙයි කියලා අපි ඔය බලන්න. Hi baby. මේ බලන්න මං කියවගේ හැලෝවීන් එකට ඒ හැමතැනම මේව හදලා. මෙයා පිළිනවා. අන්න අනේ අසලට ගියානේ. ස්නේක්ස් වලට අපිව පේන විදිහ. See what is snake see? මෙන්න. යාළුවන් දැක්කම ටික අපිටයි. පොඩයිල්ල අර ඉන්නේ අතන. අපේ ඉබ්‍රා ඉන්නේ අම්මෝ. ලොකුයි. alligator ga. giant guramis ලක් ඉන්නවා. මේ බලන්න යාළුවා ගොඩකෝ. මං අල්ලනවා එන්න සැන්ටි එක THS කියලා දාලා අපිට අල්ලන්න පුළුවන් මේ මාළු ගෝන්න
ඕනේ මට බලන්න. Starfish? Can we touch? You have to wash your hand first and then you can touch it. Okay. Okay, you can use one finger and touch him like this to not touch it. try කරන්න. දැන් වයවල ඉන්නේ. Ah, very hard. Yes. Yeah, of course. Right now here. Oh, like a stone. Like a Yeah. coral, no? Of course. Yeah. Very And you hard. touch in the middle, like in the center of their body. Okay. Excuse me, this way. This way. This one. Oh. Around here. You Wow. touch their butt. Is it? Yeah. It's hot, right? Very hard. You wanna try to touch their butt? Maybe Yeah, right touch. now they're just like looking at you too. Ah. වා ටච් කරන්න ඇහැ වහන පෙන්න. මේ මෙයාගේ ආම් එක ටච් කරනකොට ඇහැ වහනවා. අර You see, they were slowly to close their feet. ඔන්න ෆීඩ් කරනවා. මාරු. උඩින් බලන්න මම පෙන්නන උඩින්. ලස්සනයි බබා මේක හදාගන්න බලන්න නියමයි. මෙන්න. එයාර මොනයි කිඳපොත් කෙනා වගේ. පොඩි බබාලට එන්නද තියෙන්නේ ඉතින්? අද හරි ලස්සනයි. ඔන්න අපි යනවා ජෙලිෆිෂ්ලා ඉන්න පැත්තට. බලන්න. jellyfishලා. මාට මතකද මේ වගේ ගත්ත කොච්චර ගත්තා? අම්මෝ සිංගප්පූරුවනේ. ඔව් අපිට අන්තිමට යන්න නැතුවනේ බබා. මේ මාමල් ජෙලිෆිෂ්ලා මාමල් කට්ටිය අපි යනවා ස්පොටඩ් ලැගින්. මොනවා මාර ලස්සන දෙයක්. බලන්න ලස්සන. අපි දැන් ජෙලිෆිෂ් කෝන් එකකින් එළියට යනවා. King of the ocean world. මේ ඉන්නේ ocean king. මෙන්න. රාජගේ පෙනුමක් තියෙනවා ඔයාට පොඩ්ඩක්. දැන් රිලැක්ස් වෙන්න බලන්න. බෙන්චස් වගේ දාලා. මේ තියෙන ටනල් එකක්. මේ බලන්න ලස්සන. එන්න වෙන්නේ ටනල් එකට. ඉනවනවා අපිට.
ෂාක්ස්ලා ඉන්න ගොඩ. මාර ෂාක්ස්ලා ගොඩක් ඉන්නේ. Dot? Ull meu. අංශම යනවා මේ. Thank you. ආන්වර පල්ලෙන් යන තමයි පල්ලෙන් ඉන්න කට්ටියක් ඉන්නවා. guys අපි යන්නේ පෙන්ගුයින් ලයින් එකට. Ko. දැන් දෙන්නේ පෙන්ගුයින් ෂෝ එකට තමයි යන්නේ. Welcome to Penguin Song. Dito ka na. Kita yung mga penguin din sa likod ko. Yan, nanti බලන්න මෙයා. අමාරුයි. May hangin yung ano. Hi, baby. Okay. May bracelet siya. May palalaan sila. Taging yan. Ha? Taging yan. Baka mo daw sila yung may sakit. Sino wala. Hello. So may sakit siya. Ito. සීරුවෙන් ඉන්නවා. ඔන්න එක්කෙනෙක්වා. ආගේ ටැංක් එක පෙන්ගුයින්ස් ලගේ ටැංක් එකක් මෙතන. යටින් පේනවා. බලන්න එක්කෙනෙක්. බලන්න. සෑහෙන වඩ තියෙනවා නේද? නීමෝ. හරි ගයිස් ඉතින් අපි සී ලයිෆ් එකේ සම්පූර්ණ වටේ ගිහිල්ලා ආවා. පැය දෙකක් විතර ගියා අපිට තේරුණෙත් නැහැ. එළියට එනකම්ම ඉතින් ආයි පාරක් ඇතුළට යන තරම් ආසයි. මේ ඉතින් වෙලා තියෙන වෙලාව නැහැ අපිට දැන්. ආ වෙන්න ඕනේ නැත්නම් එහෙම මතන්නේ නැහැ. මේ තියෙන්නේ අද අපි දෙන්නගේ ලන්ච් එක මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක්. මික්ස් ෆ්‍රයිඩ් රයිස් නේ? මික්ස් මේක මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක්. නෑ මික්ස් රයිස් එක. මික්ස් චිකන් රයිස් එකක් මේ තියෙන්නේ. මේක කියතවා බා 95 නේද? 95. අපි ගත්ත රයිස් එක චිකන් මික්ස් රයිස් එක මාරම රසයි. මේක නිකන් ස්ටීම් රයිස් එක මොකක් හරි මේ ඉවෙන්ලි ඔක්කොම බැලන්ස් ඔක්කොම ඊවන්ලි බැලන්ස් කරලා තියෙන්නේ. පට්ටම රසයි. මේකේ නම මම කියන්නම්. මේකේ නම මේ ගෝආන් ප්‍රතනොම චිකන් රයිස් කියලා තියෙන්නේ. මේකේ තියෙනවා අර මිෂලින් රේටින් තියෙනවා. මිෂලින් ස්ටාර් එක. මිෂලින් රේටින්ග්ස් තියෙනවා මේකේ. මිෂලින් රේටින්ග්ස් තියෙන එකක් ඒ කියන්නේ. ලෝකේ තියෙන හොඳම රෙස්ටොරන්ට් කැටගරි එකට තමයි මේක එන්නේ. ඉතින් බලන්න අපි
කොයි වෙලෙත් මෙන්න මේ කිව් එකක් තියෙනවා. අපිත් කිව් එකේ ඉඳලා ගත්තේ. අපි ඇත්තටම ගියේ කිව් එක නිසා ගියාට පස්සේ තමයි දැක්කේ මිෂලින් ස්ටාර්ස් තියෙනවා කියලා මේකේ. මිෂලින් රේටින්ග්ස් තියෙනවා කියලා. ඇත්තටම වර්ත්. මේක කන එක නම් මාරම රසයි. ඔයාලා try කරන්න සී ලයිෆ් එකෙන් එළියට ආපු ගමන්ම එක්සිට් එකේ තමයි මේ ෆුඩ් කෝට් එකේ මේක තියෙන්නේ. මෙන්න මේකත් මිෂලින් ගයිඩ් එකේ තියෙනවා. නියම ෆුඩ් කෝට් එකක්. මේ ඔක්කොම මේ ෆුඩ් කෝට් එකේ ගොඩක් ඒවා මිෂලින් රේටඩ් ඒවා තියෙනවා.